ඔයාගේ කුරුලෑ වැඩීද? කුරුලෑ අඩු කරගන්න එක එක ක්‍රීම් ගාලා ඔයාට මහන්සිද? එහෙනම් මේ වැඩ තුන විතරක් කරන්න. දවස් 7න් වෙනසක් තියෙනවා. channel එක subscribe කරලා මේ කරුණු තුන අහගන්නකෝ. දෙවනි කරුණ ගොඩාක් වැදගත් එකක්. 1. වතුර බොන එක. දවසට ඔයා වතුර වීදුරු 8ක් බොන්න. සීනි වැඩි බීම, කිරිතේ, කඩේ කෑම සතියක් නවත්තන්නකෝ. ඒවා නිසයි කුරුලෑ එන්නේ. ඒ වෙනුවට ඔයාට පුළුවන් නම් උදේට දෙහි වතුර එකක් බොන්න. කොළ එළවලු කන්න. ඇතුළ පිරිසුදු වුණාම පිටතත් ලස්සන වෙනවා. 1. රෑට ගාන බෙහෙත. මේ මොකද්ද? කහ කුඩු ටිකක් මී පැණි ටිකක් දෙහි බින්දුවක් අරගෙන කලවම් කරන්න. කුරුලෑ තියෙන තැනට විතරක් ගාන්න. මිනිත්තු 10ක් තියලා සෝදලා දාන්න. උදේට අයිස් කෑල්ලක් රෙද්ද කෝත්තලා කුරුලෑ උඩ තියන්න. රතු ගතිය අඩු වෙනවා. 3. අතින් අල්ලන්න එපා. මුහුණ දවසට දෙපාරකට වඩා සෝදන්නත් එපා. කුරුලෑ අතින් මිරිකන්න එපා. අල්ලන්නවත් එපා. ඒකෙන් තමයි කුරුලෑ වැඩි වෙන්නේ. කොට්ට උරය දවස් 2කට සැරයක් මාරු කරන්න. ෆෝන් එකත් පිහදා ගන්න. ඉතින් යාළුවනේ සතියෙන් සම්පූර්ණයෙන්ම කුරුලෑ යන්නේ නෑ. ඒත් අලුත් ඒවා එන එක නතර වෙනවා. රතු ගතියත් අඩු වෙනවා. ඉතින් ඔයා හෙට ඉඳන්ම පටන් ගන්නවද කියලා මට කියන්නකෝ. ඉතින් මට කියන්න උවමනාව තිබ්බේ මම වෛද්‍යවරයෙක් නොවේ. මේ මම සොයාගත් කරුණු සහ මගේ අත්දැකීම් පමණයි. ඔයාට ලෙඩක් තියෙනවා නම් වෛද්‍යවරයෙක් හමු වෙලා උපදෙස් ගන්නත් පුළුවන්. නිරෝගීව ඉන්න ගමන් හැඩට ලස්සනට ඉමු. ස්තුතියි.